දෙනාටම තාම වැදගත් කතා කීපයක් අද කරන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද අපි අද මේ ඉස්සෙල්ලාම මම ඔයගොල්ලන්ගෙන් මේකට සම්බන්ධ වෙන සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවනි වාරයේ පළවෙනි පාඩම. මේ පාඩම් මාලාව ඔයගොල්ලෝ දන්නවා විද්‍යාව විෂය විෂය නිර්දේශය 2016 ඉඳලා ක්‍රියාත්මක වෙන ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව කියන අංශ තුන යටතේ තියෙනවා. දැන් අද අපි කතා කරන්නේ භෞතික විද්‍යාව නෙමෙයි, ඒක අවසන්. අපි දැන් පටන් ගන්න අද ජීව විද්‍යාවේ ඊටාම වැදගත් මානව දේහය තුල ක්‍රියාත්මක වෙන පද්ධති 5ක් පද්ධති 8ක් විතර තියෙනවා. සිලබස් එකේ 6ක් තියෙනවා. ඒ 5ක් අද කතා කරනවා. එක පද්ධතියක් ග්‍රේඩ් 10 අපි කතා කරලා ප්‍රජනක පද්ධතිය. එහෙමනම් අපි බලමු මේ ළමයි ඉතාම ආසාවෙන් මම හිතනවා ඔයගලගේ සංකල්පයක් තියෙනවා මුළු රටේම අද ඉගෙන ගන්න දරුවන්ගේ සයන්ස් වල ලේසිම ජීව විද්‍යාව බයොලොජි මොනවද කියන්නේ පාඩම් කරන්න කටපාඩම් කරනවා. පාඩම් කරනවා කියන එක හරි පොත කියවන්න ඕනේ. නමුත් කියවලා හැම දෙයක්ම තාර්කිකව හිතන්න ඕනේ. උත්තර ලියනකොට ඒ උත්තර වල තාර්කික භාවය තාම වැදගත් වෙනවා ජීව විද්‍යාවට භෞතික රසායන විද්‍යාව වලට වඩා. මොකද ප්‍රශ්න එකම ප්‍රශ්නේ විවිධ ස්වරූප වලින් ජීව විද්‍යාව ඉදිරිපත් වෙනවා. ඒකට පිළිතුරු ඒ අනුව වෙනස් වෙන්න පුළුවන්. මම දැන් නිදසුන් වශයෙන් එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ඕගලන්ට. මෙහෙම ප්‍රශ්නයක් ආවොත් උගුරේ ආසාදන ඇති වූ විට උණු ලුණු වතුරෙන් උගුර සේදු වූ විට සහනයක් දැනේ. මෙය පහදන්න කියලා කියනවා. එතකොට උගුරේ ආසාදනයක් ඇති වුණාම උණු ලුණු වතුරෙන් සේදුවාම සහනයක් දැනේ. මේක පහදන්න. අපි මේකට උත්තර ළමයි 25කට ලියන්න දුන්නොත් උත්තර 25ක් ලියනවා. සමහර ළමයි උත්තරේ බොහොම කෙටි. සමහර අය ගොඩක් විශාලයි. සමහර ළමයි උගුරේ ආසාදනවල තියෙන ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඔක්කොම නම් කරන්න පුළුවන්. නමුත් අපි දන්නවා උගුරේ ආසාදන මෙතන අපි කතා කරන්නේ කොහොමද? මේකට දෙන පිළිතුර බලමු. මෙන්න මෙහෙම පටන් ගමු. උගුරේ ආසාදන ඇතිවන්නේ ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයෙන්. අපි කිව්වේ නියුමෝකොකස් බැක්ටීරියාවද? එහෙම නැත්නම් වෛරසද? වෙනත් බැක්ටීරියාද? මුකුත් නැහැ. ශුද්ධ ජීවීන් මගින්. දෙවෙනි එක අපි කියන දෙවෙනි පොයින්ට් එක ලුණු වතුරට ශුද්ධ ජීවි නාශක ගුණ තිබේ. උණු ලුණු වතුරට ශුද්ධ ජීවි නාශක ගුණ තිබේ. උණු වතුරට මෙම හැකියාව වැඩි. ඒක පැහැදිලි කරන්න ඕනේ නැහැ. මොකද උෂ්ණත්වය වැඩි වෙනකොට බොහෝ ශුද්ධ ජීවිගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. දැන් සැලමොනෙලා ටයිෆ් වගේ බැක්ටීරියාවක් නම් අපි දන්නවා අයිස්ක්‍රීම් වලත් ඉන්න පුළුවන්. සෙන්ටිග්‍රේඩ් බිඳුවේ. ඒ වගේම ඉහළ උෂ්ණත්වවල ඔරොත්තු දෙන බැක්ටීරියා ශුද්ධ ජීවීන් ඉන්නවා. සාමාන්‍යයෙන් අපිට සෙම්ප්‍රතික් සහ වෛරස් හදන ශුද්ධ ජීවීන් සීතලට තමයි බොහොම වේගයෙන් බෝ වෙන්නේ. දැන් එතකොට අපි කියනවා උණු ලුණු වතුරට මේ හැකියාව වැඩි. එතකොට බලන්න අපිට දැන් අපේ ප්‍රශ්නේ මොකද්ද? උගුරේ ආසාදන ඇති වුණාම උණු ලුණු වතුරෙන් උගුර සේදු විට සහනයක් දැනේ. දැන් අපි බලමු පිළිතුර කොච්චර කෙටිද තාර්කිකද? උගුරේ ආසාදන ඇතිවන්නේ ශුද්ධ ජීවීන් නිසායි. උණු ලුණු වතුරේ ශුද්ධ ජීවී නාශක ගුණ තිබේ. එම නිසා සහනයක් ලැබේ. පිළිතුරයි පේලි දෙකයි නෑ. නමුත් ඕක අපිට විස්තරාත්මකව කියන්න පුළුවන් වැඩක් නෑ. දැන් අපි බැලුවොත් මම තවත් ඕගොල්ලන්ට හොඳ නිදසුනක් කියන්න. දැන් අපි අද කතා කරන්න යන්නේ මානව දේහ ක්‍රියාවලිය වල ළමයි ආහාර ජීර්ණ පද්ධතිය මුලින්ම. ඕගොල්ලන්ට මතක් කරන්න ඕනේ. අපි අහනවනේ මේ ආහාර ජීර්ණය. ජීර්ණය කියන්නේ මොකක්ද කියලා අහුවොත්. අපි දන්නවා ජීර්ණයේදී සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් වෙනවා. නමුත් ඝන සංකීර්ණ භෞතික ජීර්ණයටපත් වෙනවා මුඛය සහ ආමාශය. ඒ භෞතික කියන්නේ හාල් පිටි කොටනවා වගේ වංගෙඩිය දාලා කුඩා කැලේ වලට ගැඩීම. දත් වලින් අපි ඒව කරනවා ආමාශ පිටියේ චලිත වලුත් එහෙම ආහාර පොඩි කරන්න පුළුවන්. නමුත්
මෙතන ඉතාම වැදගත් වෙන්නේ ජීර්ණය කියන වචනේ. ඔන්න බලන්න ජීර්ණය අර්ථකථනය කරන්න ඇති. ජීර්ණය කියන්නේ මොකක්ද? සංකීර්ණ ආහාර. ජලය දිය නොවන ඒවට තමයි සංකීර්ණ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මීල්. එන්සයිම මගින් සරල ආහාර බවට ජල විච්ඡේදනය කිරීම. එහෙනම් සංකීර්ණ ජලයේ දිය නොවන ආහාර එන්සයිම මගින් එන්සයිම නැත්තම් ලකුණු බිඳුවයි. ඊළඟට එන්සයිම මගින් සරල ආහාර බවට සංකීර්ණ සරල මඤ්ඤොක්ක කෑවොත් ග්ලූකෝස් වෙනකම්, පාන් කෑවොත් ග්ලූකෝස් වෙනකම්, ප්‍රෝටීන් කෑවොත් ඇමයිනෝ අම්ල වෙනකම්, පොල්තල් කෑවොත් ග්ලිසරෝල් මේද අම්ල වෙනකම් මේ සරල තත්ත්වයට එනකම් එන්සයිම රසක් මේ වැඩේ කරනවා. මේ එන්සයිම මගින් ජල විච්ඡේදනය හයිඩ්‍රොලයිසිස් රියැක්ෂන් එකක් වෙන්නේ. ඕන දන්නවා බල්ලෙක්ට උනත් අපි කෑම දුන්නට පස්සේ වතුර දෙන්න ඕන වතුර පරයිය දහන්නේ කාලා සෑහෙන වතුර ප්‍රමාණයක් උරා බොනවා. ඕනම සතෙකුට ඕනම ජීවියෙකුට මේ ආහාර ජීර්ණයට අපිට අවශ්‍ය සෑහෙන ජල ප්‍රමාණයක්. එතකොට ගොඩක් මේ පිළිතුර සම්පූර්ණයෙන්ම නැත්තම් ඔයගලන්ට ලකුණු නොලැබී යන්න පුළුවන්. විශේෂයෙන් සාමාන්‍ය පෙළටත් වඩා මේ උසස් පෙළ ජීව විද්‍යාවේදී මේක ගොඩක් ගැටලු සහගත වෙනවා. ඒ නිසා අපි පොඩි කාලේ ඕලවල් වලම මේ ප්‍රවණතාව හදාගත්තොත් දරුවන්ට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. අපි බලමු ආහාර අපි මේ මානව දේහ ක්‍රියාවලිය වල පාඩම් පහෙන් ප්‍රශ්න එන්නේ ප්‍රධාන වශයෙන් රචනා ප්‍රශ්න පත්‍රයේ 5 වෙනි ප්‍රශ්න. ඊටම හැම ළමෙක් මත ගන්නවා. 2016 17 19 හැම අවුරුද්දෙම ජීව විද්‍යාව මේ කොටසෙන් ලොකු ප්‍රශ්නයක් තිබ්බා. තව කෙටි ප්‍රශ්න ව්‍යුහගතකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඉක්මන් කරලා බලමු. පළවෙනියෙන් අපි කතා කරන්නේ ආහාර ජීර්ණ පද්ධතිය. ඒකට ආහාර ජීර්ණ පද්ධතිය ආහාර ජීර්ණ පද්ධතිය. දැන් මම ඉස්සෙල්ලාම කියන්න ඕනනේ ආහාර ගැන කතා කළේ ග්‍රේඩ් 10 පළවෙනි පාඩමේ. අපි දන්නවා ප්‍රධාන ආහාර තුනක් තියෙනවා. ත්‍රිපෝෂ, ඒ කාබෝහයිඩ්‍රේට් මම ඔක්කොම වතන ලියන්න ළමයි දන්නවා කවුරුත්. ප්‍රෝටීන්, මේද එහෙම නැත්නම් ලිපිඩ. මේක ද්‍රව තත්ත්වයේදී කියනවා තෙල් කියලා. හැබැයි භූමි තෙල් නෙමෙයි. අනිත් තෙල් වගේ. පොල් තෙල්, තල තෙල් ඒ වගේ ඒවා. කාබෝහයිඩ්‍රේට් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ප්‍රධාන වශයෙන් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලින් හැදලා තියෙන. හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2:1. කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වර්ග තුනයි. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. මොනෝ කියන්නේ එකට ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ලැක්ටෝස්. ඒ වගේම ඩයිසැකරයිඩ් කියන්නේ සීනි අණු දෙකක්, සරල අණු දෙකක්, C12H22O11, සුක්‍රෝස්, මෝල්ටෝස්, ලැක්ටෝස්. පොලිසැකරයිඩ් කියන්නේ බහු අවයවයක් අණු විශාල සංඛ්‍යාවක් තියෙන ඒකේ අපි එන්න අකුරක් දාන්නේ පොලිමර් එකක් කියලා පෙන්නනවා. ඊළඟට ප්‍රෝටීන් කියන්නේ ඇමයිනෝ අම්ල වලින් හැදුණු කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් තියෙන සමහර ප්‍රෝටීන් වල ගෙන්දගම් තියෙනවා. උදාහරණ කෙස් නිය සෑදලා තියෙන ප්‍රෝටීන් වල දැන් මේ ආහාර වර්ගය ඊළඟට මේද කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් ජලීය අද්‍රව්‍යයි ඔක්සිජන් ප්‍රතිශතය අඩුයි. අපි බලමු මේ ආහාර සංකීර්ණයි. මේවා වතුර දිය වෙන්නේ මේක ජීර්ණයට ලක් වෙනවා ආහාර මාර්ග පද්ධතිය. මුලින්ම සිදුවෙන්නේ මුඛ කුහරේ දත් මගින් භෞතික ජීර්ණය. අපි බලමු භෞතික ජීර්ණය සිදුවෙනකොට මුඛ කුහරයට එනවා. මුඛ කුහරේ ආශ්‍රිතව තියෙනවා කේට ග්‍රන්ථි. කෙල නිපදවන ග්‍රන්ථි. මේකෙන් කේටය මේ ආහාරයට මිශ්‍ර කරනවා. කෙල වල වැඩියෙන්ම තියෙන ජලය ආහාරයේ තෙත් වෙලා මියුසින් කියන ස්ලේෂ් වලින් ආහාර අංශු ඇලවිලා කෙලවල තියෙන එකම ජීවක එන්සයිමයයි ඇමයිලේස් එහෙම නැත්නම් ටයලින්. අපි ජීර්ණය යටතේ බලමු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ මේ ආහාර ගුලිය ගිල්ලාම මේක කෙලින්ම මුඛ කුහරයෙන් යනවා ශ්වසන නාලයටත් ඒ වගේම අන්න ස්රෝතයටත් දෙකම බෙදලා වෙන් කරන්න කලින් උඩින් තියෙන ග්‍රසනිකාව ඔස්සේ. ඒ ග්‍රසනිකාව ඔස්සේ යන්නේ අන්න ස්රෝතයට අපිඩිබ්බිකාව කියන එකෙන් ශ්වාසනාලය වහලා ඒ ගුලිය
යවනවා අන්න ස්රෝතයේ දිගේ ආමාශය කියන මඩියාකාර මල්ලට. ආමාශයට ආහාර ගිය ගමන් යන්න ඉස්සෙල්ලම ආමාශක බිත්ති උත්තේජ කරනවා හෝමෝනයක් මගින් ගැස්ට්‍රින් කියලා. එතකොට ආමාශ බිත්ති වලින් ආමාශයට වැగిරෙනවා ආමාශයක යුස ගැස්ට්‍රික් ජූස්. මේකේ අඩංගු වෙනවා මෙන්න මේ දේවල් ප්‍රධාන වශයෙන්. මොනවාද පළවෙනි දේ තමයි ආමාශික යුසයේ තියෙනවා ප්‍රෝටීන් ජීරක පෙප්සි. ආමාශික යුසයේ තියෙනවා මාධ්‍ය ආම්ලික කරන තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ආමාශික යුසයේ තියෙනවා ඒ වගේම ඊටම වැදගත් කුඩා කාලේ කිරි කැටි ගස්තන රෙනින් කියන එන්සයිම්. මේ තුනට අමතරව ජලය ඒ ද්‍රාවණය සකස් වෙලා තියෙනවා. ඔගොල්ලෝ දන්නවා ආමාශය ව්‍යුහය බැලුවම ආමාශ බිත්තිය ඇතුළතින් ලොකු මියුකස් ස්තරයක් තියෙනවා. ස්ලේෂ් වල ස්තරයක්. මොකද හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් ආමාශ බිත්ති ආරක්ෂා කරන්නේ. මේ ගැස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය අපි අවසානයේ කතා කරනවා මේ පාඩම ඉවර වෙලා. අන්න එතනදී අද ලංකාවේ ලෝක ගොඩක් අය පෙළෙන රෝගයක් තමයි ගැස්ට්‍රයිටිස්. මේ ගැස්ට්‍රික් ජූස් එක නිසා ඒ ගැස්ට්‍රික් ජූස් එක ආහාරය නැති වෙලාවට වැగిරිලා ආමාශ බිත්ති තුවාල වීම තමයි මෙතන සිද්ධ වෙන මූලික සිද්ධාන්තය. හොඳයි අපි බලමු ඊළඟට මේ ආහාරයේ ක්‍රමයෙන් ඇතුල් වෙනවා වරකට ස්වල්පයේ බැගින් සුදු පාට ගුලි වශයෙන් ආමලසේ ලෙස ග්‍රහණියට. ග්‍රහණියට ඇතුල් වෙනකොට ග්‍රහණියට සම්බන්ධ වෙනවා ඉතාම වැදගත් ජීරක එන්සයිම් ස්‍රාවය කරන කොටස් දෙකක්. එකක් අක්මාවේ පිත්තාශය පිත්ත ප්‍රනාලයේ දිගේ පිත්ත යුෂය එනවා ග්‍රහණයට. ඒ වගේම ආන්ත්‍රික යුෂය එන්න ඉස්සෙල්ලා ග්‍රහණයයි අක්මාවයි අතර තියෙනවා අග්න්‍යාශය කියලා ග්‍රන්ථියක්. මේකෙන් අග්න්‍යාශක යුෂය එනවා. මේ දෙක එකට එකහු වෙලා නල දෙක පොදුවේ ග්‍රහණයේ ඉහළ කෙළවරට මේ ජූස් දෙක යුෂ දෙක එකතු වෙනවා. අපි බලමු පිත්ත යුෂය මොකද්ද අග්න්‍යාශක යුෂය මොකද්ද මම සම්පූර්ණ ජීර්ණ ක්‍රියාවලියේදී මේ එකින් කරන දේ ලස්සනට පැහැදිලි කරලා දෙන්නම්. ඊළඟට බලමු දැන් මේ චිත්‍රය අපි දැන් මේ රූපේ අඳිනවා. ඉස්සෙල්ලා මේ පාඩමේ අවබෝධය ගන්න. ඊට පස්සේ ග්‍රහණයෙන් මේ ආහාර ක්‍රමයෙන් අතුල් වෙනවා සුද්ධ අන්ත්‍රයට. කුඩා බඩවැලට. සුද්ධ අන්ත්‍රය විශාල දිග එකක්. මේක දඟර ගැහිලා තියෙනවා සුද්ධාන්ත්‍රයේ අවසානයේ මේ සුද්ධාන්ත්‍රයේ කෙළවර උණ්ඩුක පුච්චයේ අසලදී මහාන්ත්‍රයට සම්බන්ධ වෙනවා. මහාන්ත්‍රයට එනකොට ආහාර ජීර්ණය සම්පූර්ණයෙන්ම වගේ සිදු වෙලා ඉවරයි. එතනදී වෙනවා සුළු වැඩ කීපයක්. එහෙම වෙලා ජීර්ණය වෙච්ච දේවල් ඔක්කොම සුද්ධාන්ත්‍රයේ අපේ ප්‍රදේශයේ අඟුලිකාවලට උරා ගන්නවා. ඒ ජීර්ණය නොවන ඒවා බැක්ටීරියා ගමේ දේවල් ඔය සාමාන්‍යයෙන් තක්කලියට මිරිස්සට වගේ දේවල් එක්කහුව වෙලා මල ද්‍රව්‍ය හැදිලා ඒක බුදු මාර්ගයට ඇවිල්ලා ගොඩේ ඉවතට යනවා. අපි මේ සරලව ජීර්ණ පද්ධතියේ කතන්දරේ කිව්වේ. අපි බලමු දැන් මේ ආහාර ජීර්ණ පද්ධතිය සරල රූප සටහනක්. අපි මේ රූප සටහන තුල පොඩි දෙයක් තේරුම් ගන්න. දැන් මෙතනදී මෙහෙම එන එක අපි කියනවා මුඛය මුඛ කුහරය. මෙතනින් එනවා නාස් කුහරය. මේ දෙක මෙහෙම එනවා. මෙහෙම ඇවිල්ලා මෙතනදී මේ දෙක එකට සම්බන්ධ වෙනවා. එතකොට අපි දන්නවා මේ කොටස දැන් මෙහෙම නාසයෙන් වාතය එනවා පල්ලෙහාට ආහාර එනවා මුඛ කුහරය දිගේ පල්ලෙහාට. මේ දෙක මෙහෙම පල්ලෙහාට එනකොට මෙතන තියෙනවා මේ බෙදීම ආරම්භ වෙන තැන කුඩා අපි දිව්විකාර. මෙන්න මේක තියෙනවා. මේ ආකාර එකක්. දැන් මෙතන මේ පැත්තට එන්නේ අපි බලමු ශ්වාසනාලය. අපිට මේක වැඩක් නෑ. මෙහෙම පල්ලෙහාට එන්නේ අන්න ස්රෝතය. මේ අන්න ස්රෝතය මෙහෙම පහළට එනවා. එතකොට මේ ශ්වාසනාලය ඒක සීහදති කාටිලේජ මුදු තියෙනවා. ශ්වාසනාලය ඒක මෙතන නිකන් අපි ලියමු මේ අන්න ස්රෝතය. මේ අන්න ස්රෝතය දිගේ ආහාර එන හැටි මම පැහැදිලි කරන්නම් තව ටිකකින්. මේක පල්ලෙහාට එනවා අපි මේ දිගම අඳින්න බැරි හින්දා. මෙහෙම කඩේදී දාමු. අපි දැන් මෙහෙම ඇවිල්ලා මෙතන තියෙනවා උරස් කුහරයයි උදර කුහරයයි වෙන් කරන මහා බිත්තිය.
කියනවා මහා ප්‍රාචීරය කියලා. එතකොට මහා ප්‍රාචීරයෙන් තමයි මේ කොටස් දෙක වෙන් වෙන්නේ. මහා ප්‍රාචීරය. අපි මේ අනුස්කෘතය පහළට ඇවිල්ලා මෙහෙම නැමිලා මේක මේ විදිහට සම්බන්ධ වෙනවා. මේක මෙහෙම ඇවිත් මේ විදිහට පහළට ගිහිල්ලා මෙහෙම සෑදෙනවා මඩි ආකාර ආමාශය. එතකොට මේ ආමාශය මෙහෙම නිර්මාණය වෙනවා. මෙතන තියෙනවා ආමාශයේ ඇත්තට මේකට පුළුවන් තරම් විශාල වෙන්න හැකියාවක් තියෙනවා. ආමාශයට ප්‍රත්‍යස්ත බිත්ති තියෙනවා. මෙතනින් මේ ආමාශය පහළට ඇවිල්ලා ආපිට මෙහෙම සම්බන්ධ වෙනවා. මේ ආමාශය පල්ලෙහාට ආමාශය කෙලවර මේ හරියට අපි කියන්නේ ග්‍රහණිය. එතකොට සාමාන්‍යයෙන් මෙතන තියෙනවා මේ හරියේ අග්න්‍යාශය කියන එක. එතකොට අග්න්‍යාසික ප්‍රණාලය මෙහෙම ඇවිල්ලා මෙතනට සම්බන්ධ වෙනවා. අග්න්‍යාසික ප්‍රණාලය ඒ එක්කම මෙතන තියෙනවා මේ හරියේ ඕගොල්ලෝ දන්නවා දේහ අභ්‍යන්තරයේ තියෙන ලොකුම ග්‍රන්ථිය ඒ කියන්නේ අක්මාව. මේක අක්මා කණ්ඩිකා පහකින් හැදිලා තියෙන්නේ. මේ අක්මාව තුල පිත්තාශය තියෙනවා. පිත්තාශයේ ඉඳලා පිත්ත ප්‍රණාලය එනවා. ඒක ඇවිල්ලා මේ විදිහට සම්බන්ධ වෙනවා මේ අග්නාසික ප්‍රණාලය එක්ක පොදු ප්‍රණාලයක් වශයෙන් අග්නාසික පිත්ත ප්‍රණාලයේ ග්‍රහණියට විවෘත වෙනවා. එතකොට මේ තියෙන්නේ අග්නාශය කිව්වහම වැදගත් මේකේ එන්සයිමයි හෝමෝනයි දෙකම ස්‍රාවය කරන එකම ග්‍රන්ථිය අක්මා අග්නාශය. එන්සයිම හෝමෝන දෙකම. දැන් අපි බලමු මේ ග්‍රහණිය මෙහෙම ඇවිත් පල්ලෙහාට මේ විදියට මෙහෙම සම්බන්ධ වෙනවා. මෙතනින් පස්සේ අපිට ලොකු සංකීර්ණ මේකක් එන්නේ. ඒ කියන්නේ මෙහෙම බඩවැල. ඉතින් මේක ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන්. දැන් මෙහෙම ඇවිල්ලා මෙතනින් මේ කොටේ අන්තිම මේ හරියේදී මේ නලය මෙහෙම සම්බන්ධ වෙනවා. මෙතන තියෙන පොඩි ගැටයක් වගේ එකක්. මෙන්න මේක ඕගොල්ලෝ අහලා තියෙනවා උණ්ඩුක පුච්ඡය appendix එක. උඩ මේ තියෙන්නේ අපි මහා අන්ත්‍රය මෙහෙම ඇවිල්ලා පල්ලෙහාට ඊට පස්සේ මෙහෙම ගුද මාර්ගයේ ගුඩය මේ විදිහට සම්බන්ධ වෙනවා. එතකොට මේ තමයි සුදාන්ත්‍රය කුඩා බඩවැල දිගම කොටස. එතකොට බලන්න මේ තමයි උණ්ඩුක පුච්ඡය appendix එක. උණ්ඩුක පුච්ඡය ඒ එක්කම මේ සුදාන්ත්‍රය සුද්‍ර අන්ත්‍රය මේ ඇවිල්ලා වැදගත්ම ග්‍රන්ථිය න්‍යාසය මේ ඇවිල්ලා ආමාශය මේ ඇවිල්ලා පිත්තාශය මේක අන්න ස්රෝතය මේක ශ්වාසනාලය මේක මහා ප්‍රාචීරය. එතකොට මහා ප්‍රාචීරයෙන් තමයි උරස් කුහරයයි උදර කුහරයයි වෙන්නේ. දැන් අපි බලමු මේ දල රූප සටහන. ඔයගොල්ලෝ දන්නවා බයොලොජි වල රූප දැන් අඳින්නේ නැහැ. රූප සටහනක් අපි දැක ගන්න ඕනේ මේ අවයවවල හැඩ පිහිටීම විශේෂ ලක්ෂණය. මේක ආමාශය කියලා කොහොමද හඳුනන්නේ? මේක අග්නාශය කියලා කොහොමද දන්නේ? තියෙන තැන. පිත්තාශය කියන්නේ මොකක්ද? දැන් ඕගොල්ලෝ දන්නවා අක්මාව තුල පිත්තාශය තියෙනවා. පිත්තාශය පිට නිපද වෙනවා. පිටේ කිසිම දීනක එන්සයිම් නැහැ. පිටේ තියෙන්නේ මාධ්‍ය භාෂික කරන සෝඩියම් බයිකාබනේට් සහ වර්ණක කීපයක් බිලිවලින් බිලිරුබින් ඒවා උඩවල වලට අදාළ නැහැ. මේ වර්ණක වලින් තමයි මලද්‍රව්‍ය කහපාට වෙන්නේ. ඕගොල්ලෝ දන්නවා වැදගත් රෝගයක් තමයි සිංහමාලයේ හෙපටයිටිස්. ඒකට පිත්ත ප්‍රණාලය બ્લોක් වෙනවා වෛරස් ක්‍රියාකාරීත්වයෙන්. ඒකට පිත්ත විෂය එන්න බැරුව අක්මාව ඩැමේජ් වෙනවා. අක්මාව ඩැමේජ් වෙනවත් එක්කම පිත්ත විෂය එනවා ලේ වලට. ඒ නිසා සිංහමාල රෝගීන්ගේ නියපොතු තොල් ඇස්සට කහපාට වෙනවා. ඒක වෙනම කතාවක්. ඒකට මේ සම්බන්ධව හැබැයි මේ කතාවත් නිකන් අහලා තිබ්බට අවුලක් නැහැ.
මොකද බයොලොජි වගේ පාඩමක ළමයට අවබෝධය අවශ්‍යයි. ඒකට ආහාර ජීර්ණ පද්ධතිය ඔගොල්ලෝ මේ ටික වෙනම එක සැරයක් තනියම අඳින්න ඕනේ. තනියම ඇඳලා. දැන් අපි බලමු ජීර්ණ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ. එක තැන සිද්ධ වෙන දේවල් මම වෙනම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු අපි දැන් කතා කරලා අවසන් කළ ආහාර ජීර්ණ පද්ධතිය රූපය අනුව මේ ජීර්ණ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ. අපි ගමු මුඛ කුහරයට ආහාර අරගෙන මොනවාද මේ ආහාරය අපි දැන් කතා කරන්නේ. හාල් මස්සම් බැදුමයි පොල් සම්බෝලයි රොටි ඉන්දියාප්ප වගේ එකක්. හාල් මස්ස බැදුම තුල තියෙනවා ප්‍රෝටීන් ඒ වගේම මේද තෙල් රොටි ඉන්දියාප්ප කියන්නේ පිෂ්ඨය ඒ වගේම අපි දන්නවා පොල් සම්බෝල වල ප්‍රධාන වශයෙන් මේද එන ත්‍රිපෝෂ තියෙනවා. මේ ආහාර අපි මුඛ කුහරයේ හපනකොට කේතේ මිශ්‍ර වුණාම මෙතන ජීර්ණය ආරම්භ වෙන්නේ කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් පිෂ්ඨ එහෙම නැත්නම් ඉන්දියාප්ප රොටි වල පොල් වල තියෙන කාබෝහයිඩ්‍රේට් වල. එතකොට මේක ජීර්ණය පටන් ගන්නවා. කවදාවත් ඉවර වෙන්නේ නැහැ. දැන් පිෂ්ඨය වගේ එකක් ජීර්ණය වෙන්නේ අරම මිනිත්තු 7-8ක්. අපි සාමාන්‍යයෙන් බත් පිගානක් සමහර මිනිස්සු කරා මිනිත්තු 5ක්. ඒ නිසා මේක තව පල්ලෙහා සිද්ධ වෙනවා කියන එක අමතක කරන්න එපා. අපි බලමු මුඛ කුහරයේ මොකද වෙන්නේ. මුඛ කුහරයේදී පිෂ්ඨයේ වෙනතන් කාබෝහයිඩ්‍රේට් කෙලවල තියෙන ටයලින් එන්සයිම් එක නැත්නම් ඇමයිලේස් මගින් පරිවර්තනය කරනවා මෝල්ටෝස් බවට. එන අර්ධ ලෙස ජීර්ණය වෙනවා. ඒ වගේම මියුසික් කෙලවල තියෙන මියුසින් කියන ස්ලේස් වලින් ආහාර අංශු අලවලා තෙත් කළා ගුලියක් බවට පත් කරනවා. මේ ආහාර ගුලිය ගිල්ලහම මේක ඇතුල් වෙනවා මුඛ කුහරෙන් ගසනිකාවට ගසනිකාවෙන් අන්න ස්රෝතයට එනකොට අපි ජීවිකාව සුවාසනාලය වහලා ක්‍රමයෙන් ක්‍රමාකුංචන තලිත අන්න ස්රෝතයේ දිගේ ආහාරය දිගටම ඇවිල්ලා ආමාශයට එනවා. දැන් ආමාශයේදී දැන් මුඛ කුහරයේදී ජීර්ණය පටන් ගන්න මොනවාද? කාබෝහයිඩ්‍රේට්. මොකද්ද වෙන්නේ? කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් පිෂ්ඨ කෙලවල තියෙන ටයලින් එහෙම නැත්නම් ඇමයිලස් එන්සයිම් එකේ මෝල්ටෝස් බවට පත් කරනවා. මෝල්ටෝස් ඩයිසැකරයිඩයක් බවට පත් වෙනවා. එහෙනම් මුඛ කුහරේ පිෂ්ඨ ජීර්ණය ආරම්භ වෙනවා ඉවර වෙන්නේ නැහැ. අපි දැන් යමු ආමාශයට. ආමාශය කියන්නේ මඩියාකාර මල්ලක්. ඔයගොල්ලන්ට පේනවා මේ මඩියාකාර මල්ලේ අභ්‍යන්තර බිත්ති රැලි වැටලා තියෙනවා. ඒ වගේම මියුකස් එකකින් ස්ලේස් වලකින් ආවරණය වෙලා තියෙනවා. ආහාර ආමාශයට ආපු ගමන් ආමාශ බිත්ති උත්තේජ වෙලා ආමාශික විෂය ආහාරයට එකතු වෙනවා. ආමාශික විෂය තියෙන්නේ මොනවද? පළවෙනි එක මාධ්‍ය ආම්ලික කරන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මුඛ කුහරේ කෙලවල තියෙන සාමාන්‍යයෙන් උදාසීන මාධ්‍යයක්. බාස්මික ආම්ලික නෙමෙයි. pH අගය 6.8ක් විතර තියෙන්නේ 7.2 අන්තරයක්. එහෙනම් ඒක උදාසීන නම් ආමාශික විෂයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ pH අගය 3.1ට බස්සනවා. එකපාරට ලොකු ඇසිඩික් මීඩියා එකක් එනවා. ඊළඟට ආමාශික විෂයේ තියෙනවා කිරි කැටිගස්සන රෙනින්. එහෙනම් කිරි බොන්නේ සීඩපායින් කුඩා කාලේ. එහෙනම් කොටියෙක්ගේ ආමාශික විෂයේ නැති එන්සයිම් එක මොකක්ද කියලා අහුවොත් උත්තරේ රෙනින්. කොටි පැටියෙක්ගේ විතරයි. නමුත් මානවයාගේ මිනිහාගේ නම් සීයලා ආච්චිලා වයසට ගිහිල්ලා කිරි බොන නිසා ඒගොල්ලෝගේ රෙනින් තියෙන්න පුළුවන්. නමුත් වෙන සත්තුන්ට එහෙම නැහැ. අපි දැන් බලමු ඊළඟට ආමාශික විෂයේ දියරෝ ඉතාම වැදගත් ප්‍රෝටීන් ජීරක එන්සයිම් එකක් පෙප්සින් කියලා. පෙප්සින් මොකක්ද? ප්‍රෝටීන් පෙප්සින් මගින් ආම්ලික මාධ්‍යයකදී පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. එහෙනම් පොලිපෙප්ටයිඩ් කියන්නේ අන්තඵලයයි සංකීර්ණ ඵලය අතර එකක්. මේ පොලිපෙප්ටයිඩ් වශයෙන් එහෙනම් මේක පරිවර්තන වෙනවා ප්‍රෝටීන් එන ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ වෙන්නේ ආමාශයේදී. ආමාශයේ පැය 3ක් විතර ආහාර තියෙනවා වැඩිම කාලයක්. ඒ වගේම ආමාශ බිත්ති ආහාර නැතිව බිත්ති හැකිලනවා දිගාරන. ඒකට අපිට බඩගින්නේ. එතකොට තමයි ගැස්ට්‍රික් ජූස් එක ආමාශයට එකතු වෙන්නේ. එතකොට ආහාර නැත්තම් ආමාශික බිත්ති ස්වයං ජීර්ණයට ලක් වෙලා තමයි තුවාල වෙලා ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වෙන්නේ. ඒ නිසා නිතරම ආමාශය පැය
දෙක තුනකට සැරයක් මොනවා හරි පුරව ගන්න ඕනේ සුළු දෙයක් බිස්කට් එකක් හරි ඉස්ස තමන් නැතුව. අපි බලමු දැන් ඊළඟට මොකද වෙන්නේ? මේ ආමාශයේ තියෙන ආහාර අලාර වක්‍රපිදානයේ ඔස්සේ ක්‍රමක්‍රමී එනවා ග්‍රහණයට. එන්නේ ආමලසේ කියන මිදුළු කිරිවැනි ද්‍රව්‍යයක් වශයෙන්. ඒ මිදුළු කිරිවැනි ද්‍රව්‍යයක් වශයෙන් ග්‍රහණයට එනකොට ග්‍රහණයට එනවා තාම වැදගත් තාම වැදගත් ග්‍රන්ථි දෙකක යුෂ. එකක් අපි දන්නවා අග්න්‍යාශය. අග්න්‍යාශය කියන්නේ මිනිහගේ ඇඟේ තියෙන එන්සයිමයි හෝමෝනයි දෙකම ශ්‍රාවය කරන එකම ග්‍රන්ථිය. අග්න්‍යාශයේ පිට තියෙන ලැංග්ගහන් දීපිකා වලින් ඉන්සුලින් ශ්‍රාවය කරන බව අපි අවසාන පාඩමේ හෝමෝනය ගැන කතා කරමු. ඊළඟට මේ අග්න්‍යාශික විෂයේ තියෙන වැදගත්ම එන්සයිම තුන මොනවාද? ප්‍රෝටීන් ජීරක, ට්‍රිප්සින්, මේද ජීරක ලයිපේස්, ඒ වගේම කාබෝහයිඩ්‍රේට් ජීරක ඇමයිඩේස්. එහෙමනම් මතක තියාගන්න මේ ලයිපේස් කියන එන්සයිමයට පුළුවන් මේද ජීර්ණය කරන්න. දැන් මේ ග්‍රහණයට එනකොට මේද ග්‍රහණීය අර පිත්ත යුෂය එක්ක මිශ්‍ර වෙනවා. ඒක පිට මගින් කෙල්ල අංශු පුංචි කොටස් වලට කඩලා තෛරෝද ස්ථායීකරණයට ලක් කරනවා. පිත්ත යුෂය ජීරක එන්සයිම නෑ. පිත්ත යුෂයේ තියෙන්නේ පිත්ත වර්ණක සහ මාධ්‍ය බාස්මික කරන සෝඩියම් බයිකාබෝනේට්. එහෙනම් ග්‍රහණයෙන් පස්සේ ආහාර ජීර්ණය සම්පූර්ණයෙන් සිදු වෙන්නේ බාස්මික මාධ්‍යක බව අමතක කරගන්න එපා. එහෙනම් කුඩා බඩවැලේ තුවාලයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් ප්‍රතිජීවකයක කැප්සූල් ආවරණය හදන්නේ බාස්මික මාධ්‍යක දිය වෙන්නේ. ඒ නිසා ඒ කැප්සූල් එක පුපුරන්නේ එතනට ඇවිල්ලා. අන්න ඒ වගේ දේවල් වෛද්‍ය විද්‍යාව ඔයගොල්ලන්ට ඉදිරියේ ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු ඉතාම වැදගත් ආන්තරික විෂ. ඒ වගේම අග්නාසික විෂය ආන්තරික විෂය එනවා. ආන්තරික විෂය මොනවාද? ආන්තරික විෂය තියෙනවා කාබෝහයිඩ්‍රේට් ජීරක ඇමයිලේස්, මෝල්ටේස්, ලැක්ටේස්, සුක්‍රේස්. මේ එන්සයිම් තියෙනවා. ඒකට මේ එන්සයිම් ඔක්කොම කාබෝහයිඩ්‍රේට් ජීරක. ප්‍රෝටීන් ජීරක එන්සයිම් වල මොකක්ද? පෙප්ටයිඩේස්. මේද ජීරක එන්සයිම් නෑ. මේද ජීරක එන්සයිම් එක ලයිපේස් තියෙන්නේ ආන්තරික විෂයද අග්නාසික විෂයද? අග්නාසික විෂය පමණයි. මේවා අන්ඩර්ලයින් දාපුවා පාඩම් කරනකොට නැවතිලා ඉලි ගහලා හිතට අරගෙන නිකන් කොලයක් පුරවලා ලස්සන පිටු බලලා විද්‍යාව ඉගෙන ගන්න බෑ. දැන් ගොඩාක් ළමයින්ට වෙන්නේ සයන්ස් කියන එක සාමාන්‍ය පෙළ එකක් ගත්තත් විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී හිර වෙන්නේ තාර්කික ඥානය අවබෝධය නැති නිසා. අපි බලමු දැන් ඊළඟට ආන්තරික විෂය සහ අග්නාසික විෂය එන්සයිම් වලින් ආහාර ජීර්ණය අවසන් කරන ආකාරය. ඕනතරම් කාබෝහයිඩ්‍රේට් වල තියෙනවා වර්ග ගණනාවක්. සුක්‍රෝස් තියෙනවා, උක්සින්. සුක්‍රේස් මගින් සුක්‍රෝස්, ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් බවට පත් කරනවා. ග්ලූකෝස් මොනොසැකරයිඩ්, ෆ්‍රුක්ටෝස් මොනොසැකරයිඩ්. ඊළඟට මෝල්ටෝස්. අපි දන්නවා පිස්ටේ මෝල්ටස් වෙනවා කොකෝලේ. මේ මෝල්ටෝස් මත ක්‍රියා කරනවා මොකද්ද ජීරක එන්සයිම්? මෝල්ටේස්. මේක මගින් මෝල්ටෝස් පත් කරනවා ග්ලූකෝස් අණු දෙකක් බවට. ඒ වගේම කිරිවල තියෙනවා ලැක්ටෝස් ඩයිසැකරයිඩයක්. අපි මොන කිරිවල ලැක්ටේස් මගින් ලැක්ටෝස් පත් කරනවා ග්ලූකෝස් අණුවක් සහ ලැක්ටෝස් බවට. එහෙනම් ලැක්ටෝස් මොනොසැකරයිඩ්, ග්ලූකෝස් මොනොසැකරයිඩ්, ෆ්‍රුක්ටෝස් මොනොසැකරයිඩ්. ඒ තුනේම සූත්‍රය C6යි H12යි O6යි. ඒ වගේම මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්, ඩයිසැකරයිඩ් ඒවයේ සූත්‍රය C12 H22 O11. ග්‍රහණය තුල ප්‍රෝටීන් ජීර්ණය. ග්‍රහණය තුල ප්‍රෝටීන් ජීර්ණය පටන් ගන්න ඉස්සෙල්ලා ළමයා මතක් කරගන්න ඕනේ ළමයි ආමාශයේ ප්‍රෝටීන් ජීර්ණය පටන් ගත්ත ආම්ලික මාධ්‍යය. ආමාශයේදී මොකද වුනේ? ආමාශික විෂයේ තීච්ඡ පෙප්සින් මගින් ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. හැබැයි ඔක්කොම ප්‍රෝටීන් නෙමෙයි. ඒ තව ජීර්ණය නොවෙච්ච ප්‍රෝටීන් තියෙනවා. භාගයට ජීර්ණය වෙච්ච අර්ධ ජීර්ණය වූ පොලිපෙප්ටයිඩ් තියෙනවා. මේක ග්‍රහණයට ආවම ආන්තික විෂයේ තියෙනවා, අග්නාසික විෂයේ තියෙනවා පෙප්ටයිඩේස්.
එතකොට පොලිපෙප්ටයිඩ් මත පෙප්ටයිඩේස් ක්‍රියා කළා සියලුම පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල බවට පත් කරනවා. ජීර්ණ නොවෙච්ච ප්‍රෝටීන් තිබ්බොත් මොකද කරන්නේ? අඥාසික විශේෂ තියෙන ට්‍රිප්සින් මගින් පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා ප්‍රෝටීන්. ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් කරනවා ට්‍රිප්සින් ඊළඟට පෙප්ටයිඩේස් සියලු පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල කරනවා. එහෙනම් ප්‍රෝටීන් ජීර්ණයේ අවසන් හැදෙනවා ඇමයිනෝ අම්ල. ඔයගලන්ට ඇමයිනෝ අම්ල වල ව්‍යුහය මතක ඇති ග්‍රේඩ් 10 පළවෙනි පාඩමේ කාබන් පරමාණුවට COH කාණ්ඩයක් NH2 කාණ්ඩයක් ඒ වගේම R කාණ්ඩයක් සහ H එකක් බැඳලා තියෙන ඇමයිනෝ අම්ල හරිම සරලයි. ඒව එකතු වෙලා තමයි ප්‍රෝටීන් හැදෙන්නේ. ප්‍රෝටීන් ජීර්ණය වෙලා තමයි ඇමයිනෝ අම්ල හැදෙන්නේ. අපි දැන් බලමු මේද ජීර්ණය. මේද ජීර්ණය සිදුවෙන්නේ පිත්ත විෂේ තියෙන පිත්ත වර්ණක සහ සෝඩියම් බයිකාබනේට් වලින් පිත්ත විෂේ ප්‍රධාන කාර්යය තෙල් දිය කිරීම තෛලෝදකරණය. මේ තෛලෝදකරණය වෙච්ච මේද මත ක්‍රියා කරන ග්‍රහණයේදී අග්නස් කුෂේ තියෙන ලයිපේස් එන්සයිම් එකම මේද ජීරක එන්සයිම් අපේ ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන ලයිපේස් මගින් පරිවර්තනය කරනවා තෛලෝදකරණය වූ මේද ග්ලිසරෝල් සහ මේද අම්ල බවට. එතනදී මේද ජීර්ණය අවසන් වෙනවා. එහෙනම් සියලු කාබෝහයිඩ්‍රේට් සරල සීනි glucose, fructose, lactose වෙද්දී සියලුම ලිපිඩ මේද ග්ලිසරෝල් මේද අම්ල බවට පත් වෙනවා. දැන් ළමයි තම වැදගත් අපි වටහා ගත යුතු මේ සියලුම ආහාර ජීර්ණ වුණාට පස්සේ ආහාර මාර්ග පද්ධතිය කියන්නේ බාහිර පරිසරය. මේක අභ්‍යන්තර පරිසරයට යන්න ඕනේ. අභ්‍යන්තර පරිසරයට ගිහිල්ලා සංසරණය මගින් තමයි සෛල වෙත යන්නේ. එහෙනම් අපි බලමු ආහාර මාර්ග බාහිරේ ඉඳලා අභ්‍යන්තර පරිසරයට සරල ආහාර ඇතුල් වන ආකාරය. ඒ ඇතුල් වන ව්‍යුහය ඒක සිදු වෙන්නේ සුදාන්තයේදී කුඩා බඩවැලේදී කුඩා බඩවැල දික්ව තිබීම, දගර ගැසී තිබීම, පුෂ්ටික වර්ගඵලයේ තිබීම විශේෂයෙන් අංගුලිකා වැනි ප්‍රසර තිබීම අත්‍යවශ්‍ය වෙනවා. අපි බලමු දැන් මේ අංගුලිකාවක් කියන්නේ මොන වගේ එකක්ද කියලා. දැන් මේ අංගුලිකාවක් මෙන්න මෙහෙම නිරුමක්. මේ අංගුලිකාවේ පිටින්ම තියෙන්නේ අංගුලිකාවේ පිටබිත්තිය කියන එක. මේ අංගුලිකාවේ පිටබිත්තිය සියලු සරල ආහාර වලට පාරගම්‍යයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විටමින් කන්දලවන වගේ ඒවා මේවා හරහා නිකම්ම යනවා. නමුත් ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, ග්ලිසරෝල්, මේද අම්ල යන්න පුළුවන්. මේකේ මැද තියෙනවා තවත් වැදගත් එකක්. ඒ තමයි පයෝලස නාලිකාව. මේ පයෝලස නාලිකාව කියන්නේ මේකේ තියෙන වෙනම තරලයක්. අපි මේකට කියනවා වසා තරලය කියලා. ඒකට මේක පයෝලස නාලිකාව. පයෝලස නාලිකාව තුල ඇති තරලය වසා තරලය. වසා තරලය අවර්ණයි. වසා තරලය හැදෙන්නේ රුධිරේ. නමුත් වසා තරලයේ රුධිර සෛලයි ප්ලාස්ම ප්‍රෝටීනයි නැහැ. ඊළඟට අපි බලමු අංගුලිකාවේ වැදගත්ම එක තමයි රුධිර කේශ නාලිකාව. අපි සිරා වලින් එන මේ රුධිර කේශ නාලිකාව. ඒ කියන්නේ මුල් යාකෘතික ප්‍රතිහාර සිරාවෙන් එන මේ කේශ නාලිකාව රුධිර කේශ නාලිකාව තුල අඩංගු වෙන තරලය රුධිරය. ඒ රුධිරය ඔයගොල්ලෝ දන්නවා රුධිරය මොකක්ද? මේ රුධිරයේ කාර්යභාරය මොකක්ද? අපි බලමු රුධිර සංසරණ පද්ධතියේ විස්තරාත්මකව. මෙතන ඉතාම සරල. දැන් මේ විදිහට විශාල පුෂ්ටික වර්ගඵලයක් අරගෙන මේ විදිහේ රුධිර කේශ නාලිකා ගහනයක් අපිට මෙතන දකින්න පුළුවන්. එතකොට දැන් අපි බලමු මේ රුධිර කේශ නාලිකා වල දැන් අපි මේ තියෙන රුධිරයට මොනවද උරාගන්නේ? දැන් අපි බලමු දැන් මේ රුධිර කේශ නාලිකාවට එන රුධිරයට උරා ගන්නවා මේ හරියේදී සරල ආහාර වර්ග දෙකක්. එක ග්ලූකෝස්, දෙක ඇමයිනෝ අම්ල. එක ග්ලූකෝස්, දෙක ඇමයිනෝ අම්ල. මෙතනට උරා ගන්නවා වසා තරලයට ග්ලිසරෝල් සහ මේද අම්ල. දැන් මේවා සංසරණ පද්ධතිය තියෙනවා
මුළු දේහය පුරාම අවශ්‍ය ස්ථානවලට යනවා. දැන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය අවශෝෂණය අවසන් අපි ඊළඟට බලමු ජීර්ණ නොවෙච්ච දේවල් ක්‍රමයෙන් සුදාන්ත්‍රයෙන් මහාන්ත්‍රයට ඇවිල්ලා මහාන්ත්‍රයේදී වැඩි තියෙන වතුර නැවත උරාගෙන ජල ප්‍රති අවශෝෂණයක් සිද්ධ වෙනවා. මලද්‍රව්‍ය ඝන බවට පත් වෙනවා. එහෙම ක්‍රමයෙන් ඇවිල්ලා පහළට මහාන්ත්‍රයේ අග තියෙන ගුද මාර්ගයට ඇවිල්ලා ගුදෙන් දේහෙන් බැහැරට යනවා. හැබැයි ඒක බහිස්රාවය නෙමෙයි. බහිස්රාවය කියන්නේ අභ්‍යන්තර පරිසරයේ තියෙන අනවශ්‍ය ද්‍රව්‍ය පිටිකිරීම. දැන් අපි ආහාර ජීර්ණ පද්ධතිය මූලික සිද්ධාන්ත සියල්ල කතා කළා, අවබෝධ කරගත්තා. ඊළඟට අපි කතා කරමු ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග මොනවද? පළවෙනි ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝගය තමයි ગેස්ට්‍රයිටිස්. ආමාශික යුෂය ආහාර ආමාශය නොමැති වෙලාවට ඇවිල්ලා ආමාශ බිත්ති හානි කිරීම බඩේ දැවිල්ල කියලා මිනිස්සු කියනවා. මේ බඩේ දැවිල්ලට අපි දන්නවා ඖෂධ වශයෙන් තියෙන්නේ ආමාශ කුෂයේ තියෙන හයිඩ්‍රොක්ලොරික් අම්ලය උදාසීන කරන භස්ම. ඔයගොල්ලෝ දන්නවා රසායන විද්‍යාවේ ඕනම අම්ලයක් හයිඩ්‍රජන් අයන ඕනම භස්මයක් හයිඩ්‍රොක්සිල් අයන එකට පැක් වුණ ගමන් උදාසීන ජලය හැදෙනවා. ඒ නිසා ગેස්ට්‍රයිටිස් වලට බොන ගැවිස්කොන් සහ අමතර ඕන එකක මේ භස්ම තියෙනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්, ඒ වගේ භාස්මික ද්‍රව්‍ය. දෙවෙනි රෝගය තමයි අපි දන්නවා මලබද්ධය කියන එක. මලබද්ධය කියලා කියන්නේ ඒක අපි ගෝනාවෙන් හදාගන්න එකක්. අපේ ආහාර වලට කෙඳි. දැන් ගොඩක් ළමයි පලාකුළු කන්න. මේ පලාකුළු කන්න ඕන කොහිල ඒ වගේම කෙඳි සහිත ආහාර පළතුරු වර්ග විශේෂයෙන් කෙඳි සහිත ඒ පළතුරු වගේම වැඩියෙන් ජලය පානය කරන්න ඕනේ. එතකොට මල ඝන වත් ඝන වුණොත් මල පහ කිරීම අපහසු වෙනවා. අපි ඒකට කියනවා මලබද්ධය කියලා. ඒකට හොඳට වතුර පානය කරලා කෙඳි ආහාර අරගෙන මේක මේ එකම ඉන්න තව රෝගයක් තමයි අල්සර්. අල්සර් කියන්නේ මලබද්ධය නිසා මල පහ කරන්න උත්සාහ දරීමේදී බඩවැල් පල්ලෙහාට එන එක බුදුමාර්ගයේ ඉවතරේ වගේම ඒවා තුවාල වීම අල්සර් බාහිරක රෝගයක්. අපි ඊළඟට අවසාන වශයෙන් බලන්නේ ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ බැක්ටීරියා රෝගයක් සහ තවත් අපි තව පොඩි එකක් කතා කරනවා සිලබස් එක අනුව. මේ බැක්ටීරියා ආශ්‍රිත ප්‍රධාන රෝගය තමයි අපි හඳුන්වන උණසන්නිපාතය. සැලමොනෙල්ලා ටයිෆස් කියන බැක්ටීරියාව ආහාර ඔස්සේ ජලය ඔස්සේ මලද්‍රව්‍ය වලින් වෙන අයගෙන් ඇවිල්ලා අපේ ආහාර මාර්ගයට ඇවිල්ලා බඩවැල් තුවාල වෙලා ඇතිවන තත්ත්වයක් තමයි මේ උණසන්නිපාතය. අධික උණ සහ රුධිරය පහවීම මලද්‍රව්‍ය සමග ඉස්සර බාහිර රෝගයක් වුණාට අද මේක උණසන්නිපාතයේ බාහිර රෝගයක් නෙමේ. ඖෂධ තියෙනවා වුණ තරම්. ඊළඟට පොදුවේ ඔයගොල්ලෝ කවුරුත් හැමතිස්සෙම හදාගන්න ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝගයක් තමයි පාචනය. පාචනයේ හේතු ගොඩක් තියෙනවා. සුද්ධ ජීවීන්, ඒ වගේම අපි ගන්න ආහාරවල විවිධ තත්ත්ව, ඒ වගේම මේ වගේ අවස්ථා බැක්ටීරියා, වෛරස්, ඕන ප්‍රොටෝසෝවා දැන් උදාහරණ වශයෙන් අපි ගත්තොත් එන්ටමීබා හිස්ටොල්ටිකා අමීබායොසිස් රෝගය. ඒක ප්‍රොටෝසෝවාවෙන් හම්බ වෙන්නේ. ඒතකොට සුද්ධ ජීවීන් අමතරව මේ පාචනය කියන එක මල පහවීම වේගවත්. ඒකෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ පොඩි දලයෙන් ගෙමස්සන් ආහාර වලින්. ඒ වගේ අවස්ථා තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එහෙමනම් අපි ඊටාම වේගෙන් මේ ටික කතා කළා. ඔයගොල්ලෝ බලා ගන්න මේවා ඕන තරම් පොත්වල තියෙනවා. අවබෝධ කරගන්න අද අපි අවසන් කරේ ආහාර ජීර්ණ පද්ධතිය. අපි ඊළඟට කතා කරනවා ශ්වසන පද්ධතිය. අනිත් මම මේ වීඩියෝවට සම්බන්ධ වෙච්ච සියලුම දරුවන්ට SDS channel SDS science channel එකට සම්බන්ධ වෙච්ච සියලුම දරුවන්ට මම ස්තුති කරනවා. ඒ වගේම මේ channel එක පිළිබඳ මේක ප්‍රසිද්ධ කරන්න ඕගොල්ලන්ගේ සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඕගොල්ලන්ට ඕන දෙයක් පල්ලෙහා කමෙන්ට් කරන්න. ඒ පිළිබඳ දැනුවත් කරන ඕගොල්ලන්ට අවශ්‍ය දේ කතා කරන්න. ආයිබෝවන්.